ඔන්න ඔයත් මම වගේ බර අඩු කරගන්න try කරන කෙනෙක්ද? එහෙම නැත්නම් healthy කෑම වලට කැමති කෙනෙක්ද? එහෙනම් ඔන්න අද වීඩියෝ එක ඔයාට තමයි මම අරගෙන ආවේ. පාන් පිටි, සීනි, බටර්, තෙල් මේ කිසි දෙයක් නැතුව රසම රස කේක් එකක් හදන විදිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මම අද මේ කේක් එක හදන්නේ oats වලින්. ඉතින් oats වල ගුණ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද? ඩයට් කරන අය, බර අඩු කරන්න try කරන අය, ඒ වගේම ඩයබටිස් තියෙන අය මේ හැමෝම ඉහළින්ම තියාගෙන ඉන්න කෑමක් තමයි මේ oats කියන්නේ. ඉතින් ඔන්න මේ කේක් එක ඩයට් කරන, බර අඩු කරන අයට විතරක් නෙවෙයි, ඩයබටිස් තියෙන අයටත් බය නැතුව කන්න පුළුවන් කේක් එකක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කොහොමද මේක හදන්නේ කියලා. මොකද මේකේ රස වගේම ගුණත් වැඩි. මේ තියෙන්නේ මේ කේක් එක හදන්න අපට ඕන දේවල්. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 2ක්, oats ග්‍රෑම් 120ක්, fresh milk කෝප්පයක්, baking powder තේ හැන්දක්, cocoa powder ග්‍රෑම් 20ක්, ඇඹුල් කෙසෙල් ගෙඩි 3ක්. ඉතින් ඔයාලට මේකට කැමති කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. ඔයාලා ටිකක් ලොකු කෙසෙල් ගන්නව නම් කෙසෙල් ගෙඩි 2ක් වගේ ගන්න. ඊළඟට කේක් එක බේක් කරගන්න මේ වගේ ට්‍රේ එකක් ඕන. මේක මම බේකින් පේපර් දාලා හදාගෙන තියෙන්නේ. මේ ට්‍රේ එකේ සයිස් එකයි මම ගත්ත දේවලුයි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ oats ටික පිටි වගේ වෙනකන් ග්‍රයින්ඩර් කප් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. මේ තියෙන්නේ මම මේ විදියට ග්‍රයින්ඩ් කරගත්ත oats ටික. දැන් මේක මේ වගේ බෝල් එකකට දාගෙන අපි අරගත්ත fresh milk කප් එකෙන් ටික ටික දාලා මේක බැටර් එකක් වගේ වෙනකන් හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේකට ගෑරුප්පුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ බැටර් එකක් වෙනකම් මේක මික්ස් කරගන්න. ඊට පස්සේ මේක වහලා පැත්තකින් තියාගෙන අපි අර කෙසෙල් ටික පොඩි කරගමු. ඒකට මම මෙන්න මේ වගේ ප්ලේට් එකකට අර කෙසෙල් ගෙඩි ටික දාගෙන ගෑරුප්පුවකින් මෙන්න මේ වගේ හොඳට පොඩි වෙනකම් මේක පොඩි කරගන්නවා. මේකට අපි ගොඩාක්ම ඉදිච්ච කෙසෙල් ගන්න ඕන. බාගෙට ඉදිච්ච කෙසෙල් ගත්තොත් මේක හරියට හදාගන්න බෑ. මෙන්න මේ වගේ පල්ප් එකක් වගේ වෙනකම් කෙසෙල් ටික ගෑරුප්පුවෙන් මම හොඳට පොඩි කරගත්තා. දැන් මේ කෙසෙල් ටික අපි අර කලින් අරන් තියාගනිපු oats මිශ්‍රණයට දාගන්න ඕන. කෙසෙල් ටික දාලා ඒකත් මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඊළඟට බිත්තර 2ත් ගෑරුප්පුවෙන් මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඒකත් oats මිශ්‍රණයට දාගන්න. දාලා එකත් මේ විදිහට කලවම් කරගන්න. ඊළඟට කොකෝ පවුඩර් ටිකක් දාලා කලවම් කරගන්න. ඔයාලා කොකෝ පවුඩර් කන්න අකමැති කෙනෙක් නම් වැනිලා චුට්ටක් දාලා මික්ස් කරගන්න. එතකොට බටර් කේක් එකක් වගේ අපිට හදාගන්න පුළුවන් මේක. කොකෝ පවුඩර් ටිකක් දාලා මික්ස් කරගෙන අන්තිමට මම දාගන්නවා බේකින් පවුඩර් තේ හැන්දක්. දාලා ඒකත් හොඳට මේකේ කලවම් කරගන්න. ඔන්න දැන් අපේ බැටර් එක හදාගෙන ඉවරයි. මම දැන් මේක අපි අර කලින් හදාගත්ත ට්‍රේ එකකට දාගන්නවා. අපි බලමු අපි හදාගත්ත බැටර් එක කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔන්න බලන්නකෝ මේ ප්‍රමාණ වලින් මම හදාගත්ත oats කේක් එක ග්‍රෑම් 545ක් විතර තියෙනවා. දැන් මේ කේක් එක සෙල්සියස් අංශක 165ට විනාඩි 45ක් විතර මම බේක් කරගන්නවා. ඔන්න මේ තියෙන්නේ මං හදාගනිපු oats කේක් එක. ඔයාලට මේ oats කේක් එක මේ විදියට උනත් කන්න පුළුවන්. මම අද මේකට ඩාර්ක් චොක්ලට් වලින් පොඩි ගනාෂ් එකක් දාගන්නවා. ඒකට මෙන්න මේ වගේ ඩාර්ක් චොක්ලට් ටිකක් අරගෙන ඒක ඩබල් බොයිල් කරගන්න ඕන. චොක්ලට් ටික මේ වගේ දිය වුණාට පස්සේ මම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේස හැන්දක් විතර දාලා ඒක හොඳට දිය කරගන්නවා. දැන් ඕන චොක්ලට් ටික මම මෙන්න මේ වගේ දිය කරගත්තා. දැන් මේකේ තව කෑලි තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේක පෙරා ගන්නවා. ඊට පස්සේ මේක අපේ කේක් එක උඩින් මෙන්න මේ වගේ දාගන්නවා. දාලා මේ චොක්ලට් ටික පොඩ්ඩක් සෙට් වෙනකන් මම මේක ෆ්‍රිජ් එකේ පැයක් විතර දාලා තියාගන්නවා.
ඉතින් මං කලින් කිව්වා වගේ මේ විදියට චොක්ලට් දාගන්නේ නැතුව ඔයාලට නිකම්ම උනත් මේ කේක් එක කන්න පුළුවන්. ඒත් රසයි මේක. ඉතින් මං චොක්ලට් කන්න ගොඩක් ආස කෙනෙක් නිසා තමයි මේ විදියට දාගත්තේ. ඔන්න දැන් මං කේක් එක ෆ්‍රිජ් එකෙන් අරගෙන ආවා. අපි බලමු මේක සෙට් වෙලාද තියෙන්නේ කියලා. මට හිතෙනවා මේක තව ටිකක් සෙට් වුණොත් හොඳයි කියලා. මොකද චොක්ලට් ටික තාම දිය ගතියට තියෙන්නේ. ඒ නිසා අපි මේක තව ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියාගමු. ඕන දැන් නම් චොක්ලට් ටික හරියට සෙට් වෙලා තියෙන්නේ. මම දැන් මේකට white chocolate වලින් පොඩි ඩෙකරේෂන් එකක් දාගන්නවා. ඒකටත් මම අර විදියටම white chocolate ටිකක් double boil කරලා මේ වගේ පයිපින් බෑග් එකක දාගෙන තමයි මේක කරගන්නේ. ඉතින් මේ chocolate වෙනුවට ඔයාලට පුළුවන් මේකට කජු ටිකක්, ආමන්ඩ් නැට ටිකක් වගේ කුඩු කරලා උඩින් දාගන්න. ඔන්න දැන් අපේ oats cake එකේ වැඩ සේරම ඉවරයි. අපි මේකෙන් පොඩි කෑල්ලක් කපලා බලමු දැන් කොහොමද මේක තියෙන්නේ කියලා. ඔන්න පේනව නේද මේ කේක් එක oats වලින් හැදුවා කියලා කාටවත් කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් හදන චොක්ලට් කේක් එකක් වගේම තමයි මේක. ඒ වගේම තමයි සීනි දැම්මේ නැහැ කියලාත් මේකේ රසයේ කිසි වෙනසක් නැහැ. අපි ඇඹුල් කෙසෙල් දාලා හදාගනිපු නිසා හොඳ පැණි රසක් තියෙනවා මේකේ. ඉතින් ඩයට් කරන අයට, බර අඩු කරගන්න try කරන අයට වගේම තමයි ඩයබටිස් තියෙන අයටත් බය නැතුව මේ කේක් එක කන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි ළමයෙක්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්. ගොඩක් අය ඕට්ස් කන්න කැමති නෑනේ. අර ඕට්ස් වල තියෙන අමුතු රස නිසා. ඉතින් ඒ වගේ අයටත් මේ වගේ කේක් එකක් හදාගත්තොත් ඉන්නම් ඕට්ස් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න මේ රෙසිපි එක. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මං අදගෙන ආපු මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න මගේ channel එකට subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.